සාරංග සහ උමාලි ලංකාවේ කලා ශාස්ත්‍රයේ ඇතුලේ ජනප්‍රිය කලාකරුවෙක් සහ කලාකාරණයක්. ඒ ජනප්‍රියත්වය තවත් වැඩි වුණේ මේ දෙදෙනා බොහෝම ලෙන්ගතු ආදර බැඳීමකින් පස්සේ යුග දිවියට එකතු වීමෙන්. බොහෝ දෙනා ඒ විවාහ ජීවිතය ගැන ගොඩාක් සතුටෙන් කතා කරා. ආදර්ශමත් යුවලක් ලෙස ඔවුන් පිළිබඳව කතා බහ කළා. හැබැයි ඉතින් කාලය කෙමින් ගෙවල යද්දී සියල්ල සම්පූර්ණයෙන්ම කන පිට හැරුණා. ඒක ඇත්තටම ඔවුන්ගේ වරදක්ද නැත්නම් ඔවුන් කලාකරුවන් වීමේ වරදක්ද කියලා අපිටත් හිතා ගන්න අමාරුයි. කොහොම වුණත් ඔබ දැනටමත් දන්නවා ඇති ඔවුන් මේ වෙනකොට ජීවත් වෙන්නේ වෙන්. අපි ඒ ගැන විවිධ අවස්ථාවලදී මීට පෙරත් ඔබට තොරතුරු කියලා තියෙනවා. කොහොම වුණත් දැන් මේ දෙන්නගේ ප්‍රශ්නය සමාජගත වෙන ලොකුම ක්‍රමය තමයි සමාජ මාධ්‍ය. සමාජ මාධ්‍යයේ මේ දෙදෙනාම කරන ඇතැම් ප්‍රකාශයන් Tamanගේ Facebook ගිණුමේ තබන සටහන් ආදීන් තමයි මුළු රටම මේ දෙදෙනාගේ අලුත්ම තත්ත්වය මොකක්ද කියන එක පිළිබඳව දැනගන්න. දැන් සාරංග පහුගිය දවසක එහෙම සටහනක් Tamanගේ Facebook wall එකේ තියලා තිබ්බා. සාරංග මේකෙදි කියනවා මේ කාලය තමයි Taman ජීවිතේ බොහෝම සතුටින්ම ගත කරන කාලය කියලා. මීට කලින් මගේ ජීවිතේ කන පිට පෙරලන්න ගොඩක් අය උත්සාහ කළා. ඒ විතරක් නෙවෙයි දැනුත් ඒ අය ඒ උත්සාහය ගන්නවා. මගේ ජීවිතේ ආපස්සට ඇදලා දාන්න තමයි ඒ අය උත්සාහ කරන්නේ. හැබැයි සාරංග කියනවා ඒ කිසිවෙකුගේ උත්සාහයන්ට Taman කිසි විටකත් සැලෙන්නේ නෑ කියලා. දැන් මේ කතාව සාරංග කෙලින්ම කිව්වේ උමාලිට කියලා නැහැ. හැබැයි පහුගිය කාලේ ඇතිවෙච්ච ප්‍රශ්නත් එක්ක ඕන කෙනෙක්ට එහෙම හිතන්න අයිතියකුත් තියෙනවා. හැබැයි දැන් ඒ කතාවේ අනිත් පැත්ත සාරංගයි මේ දවස්වල එච්චර සතුටෙන් ඉන්නේ. ඒ ගැන තාම හරියට තොරතුරු අනාවරණ වෙලා නැහැ. හැබැයි ඒක පිටිපස්සෙත් ලොකු කතාවක් ඇති. අපි ඉදිරියේදී ඒ ගැනත් හොයලා ඔබට කියන්න. මේ වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම ෂෙයා කරන්න. මේ වගේ අලුත් තොරතුරු ඉක්මනින්ම දැනගන්න ඔබට පුළුවන් අපේ channel එක subscribe කරන්න.